අද එක් ෆ්‍රයිඩ් රයිස් එකක් හදාගන්න විදිහ තමයි මම ඔයාලට අරන් ආවේ. ඉතින් මේක හරිම රසයි. ඒ නිසා මට හිතුණා මගේ යාළුවොත් එක්ක මේක වීඩියෝ එක ෂෙයා කරගන්න ඕනේ කියලා. ඉතින් එහෙනම් මාවත් සබ්ස්ක්‍රයිබ් කරගෙනම මේ රසම රස ෆ්‍රයිඩ් රයිස් එක හදාගන්න විදිහ බලන්න වීඩියෝ එක පැත්තට යමුද? මෙන්න මේ විදිහට මම තාච්චියක් ලිපේ තියාගත්තා. ඒකට තෙල් ටිකක් දාලා තෙල් ටික රත් වෙනකොට ඒකට කැරට් එකතු කරගත්තා. ඊට පස්සේ කැරට් ටික චුට්ටක් තෙලේ මැල වෙනකොට ඒකට මම රට ලුණු ගෙඩි එකහමාරක් විතර එකතු කරගත්තා. මේක හරි රසයි. රට ලුණු චුට්ටක් යහමට එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට අමු මිරිස් කරලක් මම එකතු කරගත්තා මන් ටිකක් සැරට කැමති නිසා. ඊට පස්සේ සුදු ලුණු බික් දෙකක් විතර හීනියට කපලා එකතු කරගෙන හොඳට කවලම් කරගන්නවා. දැන් ඉතින් මගේ බත් එක හොඳට හැදිලා තියෙන්නේ. මම අද සම්බ බත් එකක්, කීරි සම්බ බත් එකක් ලෑස්ති කරගෙන තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඒකට කපාගත්ත ලීක්ස් ටිකක් එකතු කරගන්නවා. එකතු කරගෙන හොඳට මෙන්න මේ වගේ කවලම් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට හොඳට මේක කවලම් කරගන්න. කවලම් කරගෙන ඊට පස්සේ මේකට මම චුට්ටක් පැත්තකට කරලා එළවලු ටික මෙන්න මේ විදිහට බිත්තර ගෙඩි දෙකක් එකතු කරගන්නවා. ඔයත් මේකට බිත්තර ගෙඩියකට වඩා එකතු කරගන්න. එතකොට රසයි. ඉතින් දෙකක් විතර එකතු කරගන්නවා නම් හරි රසකට මේක තියෙනවා. ඊට පස්සේ ඉතින් මම දැන් බිත්තර දෙකක් එකතු කරගෙන හොඳට මේක කවලම් කරගන්නවා තමයි ඔයාලා මේ දකින්නේ. ඉතින් මේක මේ විදිහට හොඳට මික්ස් වෙන්න කවලම් කරගන්න මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඒකට මම ලුණු සල්පයක් එකතු කරගන්නවා. ලුණු පිංචවල 4ක් විතර. ඊට පස්සේ මෙන්න මේ වගේ මම ගම්මිරිස් කුඩු තේ හැඳි දෙකක් එකතු කරගන්නවා. මම මෙතනදී ගම්මිරිස් ටිකක් යහමට එකතු කරගන්න නිසා මේකට මම එකතු කරගත්තේ නැහැ ඉඟුරු. ඉතින් ඔයාලට ඉඟුරු චුට්ටකුත් තෙලට දාගන්න පුළුවන් ඊට පස්සේ ඔන්න ඉතින් දැන් අපේ මිශ්‍රණේ හරි ඒකට මම උයාගත්ත කීරි සම්බා බත් ටික මෙන්න මේ විදිහට එකතු කරගන්නවා. එකතු කරගෙන මේක හොඳට කවලම් කරගන්න ඕනේ. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් ගොඩාක් ආදරේ මම ඔයා මගේ channel එකට පිළිගන්නවා. ඉතින් මම මදුෂි රාජපක්ෂ මගේ channel එක subscribe කරලා එකතු වෙන්න කියලා ආදරෙන් ඔයාලා හැමෝගෙම ඉල්ලනවා. දැන් ඉතින් අපිට හොඳට මෙන්න මේ වගේ බත කවලම් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මේ ෆ්‍රයිඩ් රයිස් එක හරිම රසයි. අනිවාර්යෙන් ඔයත් හදලා රස බලලා කමෙන්ට් එකක් දාලා මට රස කියන්න අමතක කරන්න එපා. ඉතින් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, යාළුවෙක් එක්ක ෂෙයා පාරක් දාගන්නත් අමතක කරන්න එපා වීඩියෝ එක. ඔන්න ඉතින් දැන් මැටි පිඟානට දාගෙන මං ඉතින් කන්න තමයි ලෑස්ති වෙන්නේ. මේක කන්න ඉතින් චිලි පේස්ටියක් තිබුණත් ඇති ළමයිනේ. හදලා රස කියන්න.